කක්කි සුදා සහ පුනරුදා ආණ්ඩුව මේක මහා පුදුම ලස්සන මාර ආතල් ලෝකයක් වෙලා දැන් මේ රට ආණ්ඩුවට විරුද්ධව අර ඒ කාලේ JVP එක වගේ නෙමෙයි ඒ කාලේ වෘත්තීය සමිති වගේ නෙමෙයි ඔප්පු කළ හැකි මිනිසුන්ට මෙන්න මේ ඇත්තයි කියලා ඔප්පු කළ හැකි දේවල් මුහුණු පොතට එක් කරන මිනිසුන්ගේ ප්‍රොෆයිල් ඇවිල්ලා බලන්න උන් දාලා තියෙන ඒවා චෙක් කරන්න උන් ආරක්ෂක අංශ වලට කොටු කරන්න ඒවට වෙනම ටීම් එකක් දාලා පළවත්ත පක්ෂ මූලස්ථානයේ টয়ලට් වල කඩාගෙන කන කක්කී සුදා තමයි ඒකේ ප්‍රධානියා විදිහට දාලා තින්නේ ඌට අයිති රාජකාරිය දැන් එක එකට අයිති රාජකාරිය තියෙනවා. දැන් නිකන් පුනරුදේ නිකන් අර ගාමන්ට් එකක ප්‍රොඩක්ෂන් එක ලයින් එකක් වගේ. ඒකේ ගාමන්ට් එකක් හොඳ ක්වොලිටි තත්වයට ඩැමේජ් නැතුව පැල්ලම් නැතුව තැලින් පොඩින් සීරින් ඉරින් මුකුත් නැතුව බොහොම ලස්සනට පිරිසිදුවට ඇවිල්ලා ප්‍රොඩක්ෂන් එකෙන් එළියට අවුට් වුණොත් ඒකේ නිෂ්පාදනයේ සම්පූර්ණ ගරුත්වය යන්නේ ලයින් එකේ සුපර්වයිසර්ට. බැරි වෙලා හරි ඒකේ මොනවා හරි අවුලක් අහුනොත් මේක QC ලටනේ. ඊට පස්සේ ඔය ගාමන්ට් එක මගේ එනකොට ඕකේ තියෙන පැල්ලම් ඩැමේජ් ලෙහන්න වෙනම පිරිසක් ඉන්නවා. එතකොට ඕකේ පැල්ලම් හොදන්න වෙනම පිරිසක් ඉන්නවා. ලෙහලා අපව හදන්න වෙනම පිරිසක් ඉන්නවා. අන්න ඒ වගේ තමයි දැන් ආණ්ඩුවේ මොන හරි ඒ වැඩක් කරලා ගලක් උඩ රීලා අර වහගන්න බැරුව දඟලන පූසෙක් වගේ වුණාම කක්ක ටික හොදන්න ඉන්නවා සුදත්ත තිලකසිරි. ඩැමේජ් ලෙහලා මහන්න ඉන්නවා Facebook එකේ උන් ටික. දැන් මෙහෙන් ජනාධිපතිතුමා බොහොම අමාරුවෙන් නිදහස් උත්සවයට ගිහිල්ලා අර ජාතිකත්වයට එරෙහිව ස්වදේශිකත්වයට එරෙහිව වචනයක් කිව්වොත් එමේ ඉතුරු ටිකක් කඩාකප්පල් වෙන්න කෙලවෙන හින්දා බොහොම අමාරුවෙන් දිව කොණිය කට උල් කර කර කියනවා ජාතිවාදය අවුස්සන්න ආගම්වාදය අවුස්සන්න කිසි එකෙකුට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ අහිංසක දකුණේ තරුණ මිනිස්සුන්ට වෙනත් පක්ෂයක් වෙනුවෙන් වෙනත් දේශපාලන මතයක් දරන ඒවා තමයි ඌ හිතන විදිහට ජාතිවාදීව. අන්න අර උතුරේ බැනර් උස්සගෙන කොඩි උස්සගෙන කෑ ගහ මේ ජනාධිපති මෙහි නිදහස සමරනකොට එහි අර සුළු ජාතික කණ්ඩායම් ආපහු අර උන්ගේ නායකයෝ පෝම් කරන්න එහෙ දඟලනවා. මෙහි ඉන්නේ 2.50 සිපායි නායකයා කියන ජාතිවාදය අවුස්සන්න දෙන්නේ ආගම්වාදය අවුස්සන්න දෙන්නේ අපි තදින් ඉන්නවා. තදින් ඉන්නකොට යටින් අමුඩෙල එනවා ඇති. ඒකනේ වැඩි විශ්වාස කරන්න හරිහමන් නායකයෙක් හිටියානම් රටට හරිහම නායකයෙක් හිටියානම් ත්‍රස්තවාදය නැවත ව්‍යාප්ත කිරීම ප්‍රවර්ධනය කිරීම උලුප්පා දැකීම තියා ඔවුන්ට ඔය බැනර් එක ගහලා දෙන්න ප්‍රින්ට් ෂොප් එකක මිනිහෙක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. රටේ හරිහමන් ආරක්ෂාවක් හරිහමන් බුද්ධ්‍යංශයක් හරිහමන් නායකයෙක් හිටියානම් ත්‍රස්තවාදී නායකයා ප්‍රභාකරන් කියලා කියන්නේ දෙවියෙක් කියලා උන් හිතාන හිටියාට ප්‍රභාකරන් තරම් තිරිසනෙක් මූසලයෙක් එතකොට විනාශකාරයෙක් මුග්ධයෙක් කියන්න නම් නැහැ තිරිසනෙක් අමු තිරිසනෙක් මිනිස්සු ප්‍රභාකරන්ට දෙයියා කියාගෙන තාම උගේ කොඩි උස්සගෙන බැනර් උස්සගෙන යනවා නම් ඒක ඇතුලේ තියෙන්නේ මේ මිනිසුන්ගේ උමනා නෙමේ උතුරේ තාම ඉතුරු වෙලා ඉන්න කොටි හෙවණලි ඉන්නවා සිවාජි ලිංගම්ලා වගේ ඔය රාසමාණික්කම්ලා වගේ ඔය පිරිසක් ඉන්නවා උන්ට ඕනි උමනාව උන් තනියම කොඩියක් උස්සගෙන කෑ ගහනවට වැඩිය ඔය දෙමළ මිනිසුන්ට ගිහිල්ලා ඒ මිනිසුන්ගේ හිත වලට ආපහු ජාතිවාදය අවුස්සලා ඒ මිනිසුන්ගේ ඔළුවට විස පෙව්වහම උන් කොඩි උස්සගෙන දඟලනවා. රටේ හරිහමන් නීතියක් දකුණට අදාළ නීතියම උතුරටත් තිබුණා නම් උන් ඔය print කරන බෝඩ් එක print shop එකකින් උන්ට print කරලවත් දෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒ print shop එකේ අයිතිකාරයම කියනවා මේක නීති විරෝධී වැඩක් කියලා. එහෙම නීතියක් රටේ නැති නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. එහෙම ඕනෑ තරම් ජාතිවාදයට ආන්තවාදයට උඩගෙඩි දෙන උද්ඝෝෂණ පිකටින් සමුළු සාකච්ඡා තියෙද්දි මේ ගොබ්බැහැත්ත මෙහෙට වෙලා මේ Facebook එකට post එකක් දාන මිනිහෙක්ට උඩ තියාගෙන ගහනවා අර්ථිල ගූසු කක්කි සුදා වගේ උන් දාලා උගේ චරිතය හොයලා උට ගහනවා. টয়ලට් කඩන් කෑම තරම් වෙන කිසිම සතුටක් මේ දවස්වල මේ ඩෝබිලට නැහැ. මේක මහා පුදුම ඩෝවි වසංගතයක්. තමන්ගේ දෙමව්පියෝ තමන්ගේ සහෝදරයෝ යුද්ධෙට ගිහිල්ලා මැරිලා ඇතිනි බං උඹලගේ හැමෝගෙම. රාජපක්ෂ හිරේ දාන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. රාජපක්ෂව හිරේ දාන්න එපා කියලා කවුරුත් කියන්නේ නැහැ. මිනිස්සු කියන්නේ රාජපක්ෂට එල්ල කරපු අති මහ චෝදනා ගොන්නෙන් එකක් කට සැක පිට ඒ මනුස්සයා ගන්න බැරි වුණා නුඹලට තාම උඹලා කරන්නේ
උඹලා මොනවාරි විගණමක් කරලා හත්තොලේ ගාගත්තට පස්සේ අර ඩෝබිලාගේ ඔළුව පොඩ්ඩක් ආයේ පාත්තද අනේ අපරාධය අපි මුන්ට ඡන්දෙ දුන්නා කියලා හිතෙනකොටම උන්ගේ අර මොරාල් එක අපවුණක් ගලගන්න උන්ට පොඩි චූන් එකක් දෙන්න අර එන්න අමල් ගේනවා මෙහෙන් චිරන්ති ගේනවා ඊට පස්සේ ඉතින් ඩෝබිලා අන්න හරි නියමයි මේක තමයි සුපිරි ආණ්ඩුව දීපු ඡන්ද ගැන මාරා ආඩම්බරයි කිය ශ්‍රීරම්පි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නාමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ගෙවල් වල ඉන්න මේ එදිනෙදා වේලා හම්බ කරන් කන අපේ පන්තියේ අහිංසක ඩෝබියෝ අනේ අර ආණ්ඩුවට කත් අදිනවා ශ්‍රීරන්තිට ජම්පරෙත් මහලා ඉවරයි නාමල්ට ජම්පරෙත් මහලා ඉවරයි හොරකම් කරා හොරා තක්කඩියා මූසලයා යකා වකා කියලා මඩ ගහලා දේශපාලනෙන් පරාද කරලා ගෙදර ඇව්වා කියලා hina වෙච්ච ඒ මිනිස්සු දැන් උඹලා කියන විදිහට හොරු පාර්ලිමේන්තුවේදී එළියේදී මාධ්‍ය ඉස්සරහදී යකෝ අපිව අත්තරමුට ගනින් කියලා උඹලට අභියෝග කරන තත්ත්වයට ඇවිල්ලා නම් ඒකෙදි එකක් හිතන්න වෙන්නේ එක්ක පීච්චන් ආණ්ඩුවක් එහෙම නැත්නම් උඹලා කියලා තියෙන්නේ බොරු පවුන් 90ක් කරේ දාගෙන හිටපු බල්ලෙක් ඉන්නවයි කියලා කියන්නේ ශ්‍රීරන්ති රාජපක්ෂලා ගාව ශ්‍රීරන්ති රාජපක්ෂ ගාව රත්තරන් වලින් නිපදවපු අස්සෙක් ඉන්නවා කියලා කිව්වනේ සිරිපාදේ ගාන්ටාරේ ගලවගෙන යනවා S2කට දැක්කයි කියලා කිව්වනේ. ඒක තනි රත්තරන් කියලා කිව්වනේ. පෝස්ට් එක බලන වීඩියෝ එක බලන කවුරු හරි මට ඔප්පු කරලා පෙන්නන්න රත්තරන් වලින් ගාන්ටාරයක් හදලා ඒකෙන් ගාන්ටාර හඬ එනවා කියලා. තනි රත්තරන් වලින් හැදුවොත් ඒකේ හඬ එන්නේ නැහැ. ගාන්ටාරයක් හදන්නේ පස් ලෝහ වලින්. 12 මහේ පහන තවම සිරිපාදේ තියෙනවා. එහෙම නැත්තම් ඒ චෝදනාවම ඇතිනේ ලංකාව ලෝක උරුමයක් වෙච්ච ශ්‍රීපාදස්ථානේ 12 මහේ පහන ගැලෙව්වා කී හම්බියක් ගානේ පඳුරස්ස කිය ඉඳලා වැඩක් නැහැ ගලෝපියුන් අල්ලගෙන ඵලයල්ලා ශ්‍රීපාදේ ගාන්ටාරේ 12 මහේ පහනයි තව අලුතෙන් දෙකක් පූජා කරේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ අධිපතිතුමා ඒ වෙනකොට ආරක්ෂක ලේකම්වරයා ඉදිරියේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ හමුදාවේ 30ක හෝ ඊට ආසන්න කණ්ඩායමක් උමනා වුණා 12 මහේ පහන උඩහට අරගෙන යන්න හෙලිකොප්ටර් දැම්මා හෙලිකොප්ටර් එක පාත් කරනකොට වැහි කෝඩේ ඇවිල්ලා මීදුම ඇවිල්ලා වැහැලා බොහොම අසීරුතා ඇවිල්ලා ලොකු කැපකිරීමක් කරලා තමයි අර ධාරානිපාත කළු ගලෙන් නිපදවපු 12 මහේ පාන අරගෙන ගිහිල්ලා උඩහ තැම්පත් කරලා ඒකේ මැදින් වෙනත් ගල් කුළුණක් හදලා ඒක උඩ පරණ 12 මහේ පාන තියලා තියෙන්නේ. ආණ්ඩියාමල තැන්න කියන තැනට ඒ නම හැදිලා තියෙන්නේ මුක්කුරුගෙන් පස්සේ මේ රටේ හිටපු ආණ්ඩි කියන මිනිස්සු සිරිපතුල බලන්න ගිහිල්ලා ඒ නිල් මැණිකක් කියනවනේ ඒ නිල් මැණිකේ කෑල්ලක් කඩාගෙන එනකොට ওই තැන්නේ මැරිලා වැටුණා කියලා කියනවා ජනප්‍රවාද. එහෙම මුක්කුරු හරි ආණ්ඩි හරි උන් එහෙම මැරිලා ගියා නම් සමන් දෙයියන්ට මැණික් ගල් නැව් 7ක් බාර වෙච්ච මුක්කුරු හොරපාරෙන් කළු කට්ට නැවක් පූජා කරලා දීලා මාරු වෙලා යන්න යද්දි මොහොතේ ගිහිල්ලා මැරුණා නම් මහින්ද රාජපක්ෂ නොමැරි තියෙන්නේ නැහනේ මහින්ද රාජපක්ෂට වස් වැදෙන්නේ නැතුව තියෙන්නේ නැහනේ මේ තරම් විනාශයක් කරා නම් සිරිපාදෙට ඒ නිසා ওই චෝදනා ඔප්පු කරන්න ඕනේ බයියෝ බුරනවා බයියොන්ට දැන් කෙලවිලා බයියෝ දැන් මෙහෙමයි උන්ට දැන් කොමිස් එකේ ඉන්නේ ඒ උඹලා හිතන් ඉන්න විදිය මචං දේශපාලනය කරන මිනිස්සු රස්සාවල් කරලා එදිනෙදා කාලා බීලා උනුත් උන් තෝරගත්තු සමහරු වැල් බලනවා සමහරු ගෑනු ගහනවා සමහරු ගංජා ගහනවා සමහරු කුඩු ගහනවා සමහරු දේශපාලනය කරනවා සමහරු ආණ්ඩුවේ උන් වගේ ගල් කපනවා සමහරු ආණ්ඩුවේ උන් වගේ ආප්ප ගහනවා ඒ වගේ එක එක තෝරගත්ත දේවල් තියෙනවා මිනිස්සු තමන්ගේ මයින්ඩ් එක ආපහු හදාගන්න ඉහළට ඒ වගේ තවත් සමහරු මුහුණු පොතේ තමන්ගේ හෙළුව පෙන්න නටනවා තවත් සමහරු තව කාට හරි අර කක්කි සුදා කියලා එකෙක් ඉන්නේ ඌ උදේ ඉඳලා රෑ වෙනකම්ම කරන්නේ පැලවත්තේ ටොයිලට් එක කඩාගෙන කන එක තුන් වේලටම පැලවත්තෙන් කන්නේ ටොයිලට් එකෙන් එහෙම කාලා උන් ඒවා ඒ රහට දිව කොනිය කෙල උන තව කුණු හොයනවා තව ආණ්ඩුවට කවුද හප්පියනකොට වේ අපේ ආණ්ඩුවට ගහන්න එපා කියලා ඌ කුණු හොදනවා ඒ වගේ අපි මුහුණු පොතක් හදාගෙන ඒකේ අපිට කැමති දේ කියනකොට ඒකට කේන්ති ගිහිල්ලා නහරවල් උප්පගෙන කුණු හරප කියන්න එපා ඒක තේරුමක් නැහැනේ එතකොට ඕගොල්ලන්ගේ අර සැබෑ තත්ත්වය එළියට එනවා එදා කරෙත් ඡන්දේ දාන්න එපා කියලා අයිඩෙන්ටිටි උස්සන් ගියපු එක එදා කරෙත් රැට උයාගත්තු තම්බෝලයි බතෝයි හැරි කන්න හදාගත්තු බත් මුට්ටිය උස්සන් ගියපු එක එදා කරෙත් ගෙදරක වෙච්ච මලගේ මිනිහ උස්සන්න එපා දනිසෙන් උඩට කියලා නීති දාපු එක එදා කරෙත් හඬ නගන මිනිස්සු නිහඬ කරපු එක අද කරන්න හදන්නේ මෙහෙමයි රටක ජනාධිපතිවරයෙක්
සාමාන්‍ය ඩබල් කැබ් එකක පරණ මොරිස් මයිනර් එකක මරුටි කාර් එකක ඇවිල්ලා බහින්න ඕනි කියන ඒ මොංගල් කතාව ඕගොල්ලෝ තමයි ගෙනාවේ. රටක නායකයෙක් ඉහළම ආරක්ෂාවක් ඇතුව ලස්සන වාහනයක රෙස්පෙක්ට් එකේ ඇවිල්ලා නිදහස් උත්සවයට බහින්න ඕනේ. රටේ ජනාධිපති උඹලානේ කිව්වේ ගෙදරින් ගේන්නම් කොහෙද රටවල් කියලා ඩෙන්මාර්කේ වගේ වියට්නාමේ වගේ පාරේ බස් එකේ එන්නම් බත් පාර්සලේ ඉදිරින් ගෙනහලා කන්නම් පාර්ලිමේන්තුවේ කැන්ටිම වහන්නම් මොනවද නොකියුවේ මන්ත්‍රීවරුන්ට පුක තියන්න සැප වාහන ඕනිද? එතකොට අමාත්‍යාංශවල මොනතරම් වාහන ගොඩ ගැහිලා තියෙනවද? අලුතින් වාහන ගේන්නේ මොකටද? මගේ අමාත්‍යාංශ වාහන මම වෙන්දේසි කරනවා කවුද එන්නේ ගන්න? එතකොට මොනතරම් නාට්‍යද? රජ්‍ය ආයතනයක වාහනයක් ගන්නකොට අස්සම් කරන්න ඕනේ. ආපහු බාර දෙනකොට යතුරු දීලා අස්සම් කරන්න ඕනේ. එහෙව් එකේ උඹලා කිව්වනේ අර ගෝල් පේස් එකේ දාලා ගියපු වාහන හොරෙන් දාලා ගියා කියලා. ඔන්න ට්‍රීවිල් එකක් බයික් එකක් වගේ පොඩි වාහනයක් නම් හොරෙන් ගිහිල්ලා වටපිට බලලා දාලා යන්න පුළුවන්. යකෝ අර වාහන 400ක් විතර තනි පෙළට පේලියට නවත්තලා හොරු එහෙම ඉන්නවද බං කොහමද බං? එහෙනම් ඉතින් මේ ගෝල් පේස් එකේ ඊටපෙවුන්ට එවලේ දෝදු හැදිලා හරි අයිස් වලට ගල් වෙලා හරි මොකක් හරි මගුලක් වෙලා තියෙන්න ඕනේ. ඉච්චර වාහන පොලිමක් හොරෙන් දාලා යන්න පුළුවන් නම් එහෙම නෑ. ඒ මිනිස්සු ඒ වාහන අදාළ ආයතන වල බාර දීලා ආයතන වල පාකින් වල ඉඩමදි නිසා තමයි එතනින් දාලා ගියේ. ඉතින් බලා ඒවා කියලානේ මිනිස්සු රැවට්ටුවේ. ඈ මොදම දේ කියන්නේ කේන්ති යන්නේ JVP කාර්යයට නෙමෙයි. කේන්ති යන්නේ රනිල්ට දීලා, මහින්දට දීලා, ගෝඨාභයට දීලා, මෛත්‍රීට දීලා, සජිත්ට දීලා මේ පාර දීලා බලන්න ආරුණට දීපේ උන්ට තමයි මාර විදියට කේන්ති යන්නේ. උන් ඉතින් අම්මා තාත්තා අඳුරන්නේ දුව නංගි අක්කා අඳුරන්නේ අයියා මල්ලි අඳුරන්නේ සભ્યත්වයක් නැහැ ඉගෙනීමක් නැහැ ඉවසීමක් නැහැ හැදියාවක් නැහැ ජාතියක් ජම්මයක් නැහැ ආගමක් නැහැ උන් මොකද කරන්නේ පෝස්ට් එකක් දැකපු ගමන් උන් හිතනවා මෙන්න මේකෙන් ආණ්ඩුව පෙරලේ කියලා අම්මට ටොම්මි කියලා කුණු හරප කියලා කෑ ගහලා මොන විල්ලජ්ජ නැති වැඩක්ද බං කොහොමද කිව්වේ? අපි නම් මචං උඹලා වගේ වහල් වෙන්නේ නැහැ. අපි නම් ඡන්දෙ දුන්නාට මුන් වැරදි කරනකොට අපි තමයි ඉස්සෙල්ලාම විරුද්ධ වෙන්නේ. දැන් පෙන්නහන් විරුද්ධ වෙන එකෙක් හරි. දැන් පෙන්නහන් විරුද්ධ වෙන එකෙක් හරි බාලගල් අඟුරු ගෙනල්ලා. අපි නෙමෙයි කියන්නේ අදාළ ඇමතිවරයා කියන චුට්ටක් බාලයි කියලා. චුට්ටක්වත් බාල වෙන්න බෑනේ හුත්තිගේ පුතෝ මේ හොරකම් කරන්න ආපු නැති උන්ගේ. එතකොට අපි නෙමෙයි කියන්නේ රාජපක්ෂගේ ගෝලියෝ නෙමෙයි කියන්නේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයෙක් කියනවා කතානායකවරයා එයාගේ කෑම එකට අමතරව හොරට තව කෑම එකක් කරන් දෙන්නෙක් එක්ක කාලා කියලා. දෙන්නෙක් එක්ක කාපු එක අපිට වැඩක් නැහැ. එතුමා අර හරිනි මැඩම් වගේ ඒක පොත්වලට දාලා ළමයින්ට ප්‍රවර්ධනය කරන්න ගියපු නැති හින්දා. කොහොම වුණත් ඉතින් හිඟන්න එකක් කරන්න නැති විල්ලජ්ජ නැති වැඩක් නේ මචං. පාර්ලිමේන්තුවේ හෝටලේ කැන්ටිම වහලා ගෙදරින් බත් පාර්සලය ගෙනහලා ලෙහාගෙන කන්නම් කියලා ආපු උඹලව එහෙම රවට්ටපු එව්වෝ පාර්ලිමේන්තුවේ කෑම එකක් හොරට කනවා කියන්නේ හිඟන්න එක්කක් කරන්න නැති වැඩක් නේ. කැලණි හිඟන්නවා වගේ. කැලණි ඉන්නේ හිඟන්නොත් එහෙමනේ. උන්ට උදේට කන්න එක බත් පාර්සලයක් ඇති. හැබැයි උන් උදේට බෙදන හැම කෑම බෙදන කෙනෙක්ගෙම බත් පාර්සල් ටික අරගෙන රුපියල් 100 ගානේ පල්ලෙහා කඩේකට විකුණනවා. ඒ වගේම තමයි උඹලත් හොරෙන් පාර්ලිමේන්තුවෙන් උඹලට හිමි කෑම එකට අමතරව හොරෙන් කෑම එකකුත් කනවා. උඹලා කොහොමද කිව්වේ ඒ කාලේ පාර්ලිමේන්තුවේ ඉන්නේ උන්ගේ බඩවල් වල හැටි බලන්න ඌරෝ වගේ අල්ලි වගේ මෝඩ යකුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු රස්සාවක් වැඩපලක් කරන්නේ බුරුවට හරි ඇත්තට හරි දේශපාලනය කර ඔය පුටුවේ වාඩි වෙලා කැරකින්නකොට උන් ගලින ගැලිල්ලට බඩවල් එනවා. දැන් උඹලගේ බඩවල් 159 අතගාලා බලහල්ලකෝ අවුරුදු 30 35ට වැඩිය පොඩ්ඩක් බඩ ඉස්සරහට ඇවිල්ලා සුදු වෙලා පොත්ත පොඩ්ඩක් පාට වැටලා නැද්ද කියලා. ඒක තමයි දේශපාලනේ. ඒ කාලේ කුඹුරු කරන ගමන් උද්ඝෝෂණ කරන ගමන් පාරේ මාරාන්තික උපවාසය කරන ගමන් කරපු දේශපාලනේ වගේ නෙමෙයිනේ. දැන් AC රූම් එකක සර් කියනවා සැලුට් එක ගහනවා වාහනේ එනවා දොර අරිනවා එක් කරගෙන යනවා පාටි තියනවා වෙඩින් වලට ආරාධනාවල් එනවා. ඉන්දියාවේ ජනරජ දිනේදී මහින්ද රාජපක්ෂ කියන දරුණු ගණේ අර උඹලා කියපු හොරාගාවා කියලා දෙකට නැමිලා පීච්චන් වෙලා අර කවුද විජිත හේරත් අත් දෙකෙන් මල්ලගෙන මහින්දවත් පැනලා දිව්වොත් එහෙම මහින්ද රාජපක්ෂ පැනලා දුවයි කියලා ආජ් විජිත හේරත් ගිහිල්ලා අත් දෙකෙන් මල්ලගෙන ඉන්නවා හොරා වල්ලගෙන. නලින්ද ජයතිස්ස ගිහිල්ලා මේ හොර බාල බෙහෙත් ගෙන්නපු දූෂිත දේශපාලකයෝ.
ඊළඟම hina වීගෙන බල උන්ගේ හිත ඇතුලේ තියෙන නොදකින් මුන්ට වගේ ජනතා ආකර්ෂණයක් ජනතාවගේ කැමැත්තක් අපිට ගන්න බෑනේ. එහෙනම් මට ගහන්න ඕනේ. මට ගහන්න ඕනේ. අර රුසියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ දියුණු රටවල් ඒ රටවල් වල ආරක්ෂාව වෙනුවෙන් ඒ රටවල් වල ඒකීයභාවය වෙනුවෙන් වැඩ කරපු ජීවිත පූජා කරපු රණවිරුව වෙනුවෙන් මහා දබ වැස්සේ රුසියාවේ ජනාධිපතිවරයා ගිහිල්ලා ඒ ස්මාරක වලට උපහාර දක්වනවා. උඹලා අපෝ යුද්ධේ කොහොමත් එකයි යුද්ධේ ඉවර වෙනවා සිවිල් යුද්ධයන්නේ එක්ක ඒගොල්ලෝ දෙන්නා මේගොල්ලෝ දෙන්නා ඔන්න ජනාධිපතිවරු ලංකාවේ ඊට පස්සේ කියනවා සෙබ්බලු ඈ සෙබ්බලු උන් සෙබ්බලු ජීවිත පූජා කරලා මේ රට රැකගත්තේ උන් සෙබ්බලු විජේවීර වීරුවා අන්න ඒකනේ බං ආධ්‍යාත්මික ናයකයා විජේවීරයි තෙල්ලින්සිල්ලයි අපි බයියෝනේ අපි බයියෝ අපේ ආධ්‍යාත්මික නායකයෝ නෑ අපිට ඉන්නේ මහානායක හාමුදුරුවෝ වැඩකට නෑ තමයි ගිහිල්ලා පිරිකරක් දීලා අටපිරිකරක් දීලා චෙක් එකක් දීලා වාහනයක් දීලා පූජා කරාම සම්බලිකීක්කත් නෙමේ සભ્યත් නෙමේ මොක මගුලුණක් නැහැ ඔබතුමිය තමයි නියමයි කියලා කියනවා තමයි ඈ ඒක වෙනම කතාවක් කොහොම වුණත් අපේ තාම ආධ්‍යාත්මික නායකයෝ අපේ ආගමික නායකයෝ උඹලගේ ආධ්‍යාත්මික නායකයා තෙල්ලින්සිල්ලයි විජේවීරයි ඈ විජේවීරගේ පුතා උඹලට දැන් හතුරා ඇයි උඹලා දැන් කරන්නේ JVP නෙමෙයි. උඹලා ගාව දැන් තියෙන්නේ පන්ති දේශපාලනය නෙමෙයි. උඹලා ගාව දැන් තියෙන්නේ අධිරාජ්‍ය විරෝධී, ධනවාදී විරෝධී, සමාජවාදී දේශපාලනය නෙමෙයි. උඹලා දැන් ඒක කරන්නේත් නැහැ. උඹලට ආයි ලංකාවේ සමාජවාදී දේශපාලනය කරන්න වෙන්නෙත් නැහැ. උගත් ප්‍රවීණ මහාචාර්යවරු. එහෙමනේ කිව්වේ. 159ම දාර්ශනිකයෝ. උගත්තුන්ට රටවල් හදන්න පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ හදලා ඔය හිච්චි JVP කාර්යෝ හිච්චි මාලිපා කාර්යෝ දන්නේ නැති වුණාට ප්‍රේමදාසගේ ආණ්ඩුව කාලේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කිරීමේ අයිතිය තහනම් කරා. ඒ තහනම් කරාට පස්සේ මහින්ද රාජපක්ෂ මිනිහට තියෙන පුකේ අමාරුවට කියලා දැන් හිතෙනවා ඇති. මිනිහා තමන්ගේ අධිනීතිඥ ලෝගුව දාගෙන ජිනීවා වලට ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ දේශපාලනය කරන්න ආපහු ඉඩහසර හදලා දුන්නා. ඒකේ කෙලෙහ ගුණේට තමයි උඹලා උගේ හොරකම් අල්ලන්නේ නැතුව විජේරාම ගෙදරින් එළියට දාලා අපුඩි ගැහුවේ. දැන් උඹලා කියහලා පුළුවන් නම් විජේරාමගේ වහලද? ලයිට් දාන්නේ නැද්ද? ඒකේ සේවකයෝ නැද්ද? ඒක පාලනය වෙන්නේ නැද්ද? ඒකේ තින්ත ගන්න නැද්ද? ඒක අලුත් වැඩියා කරන්නේ නැද්ද? ඒකට වියදම යන්නේ නැද්ද? ඒකේ මහින්ද රාජපක්ෂ නෙමෙයි අනුර කුමාර හිටියත් අනුර කුමාර මහින්ද රාජපක්ෂයි දෙන්නම නොහිටියත් ඒ රජයේ බිල්ඩින් කවුරු හරි නඩත්තු කරනවා කවුරු හරි ප්ලේන් කරනවා. ඒකේ මහින්ද හිටියා හෝ නැත හැම කියලා එකක් නැහැ. හින්දා ඒ වගේ ගොබ්බ මෝඩ මූසල කතා කියලා උඹලා මොනවද මම බලාපොරොත්තු වෙන්නේ? උඹලට පුළුවන් 2003 ඉඳලා 20යි 23 දක්වා ඉස්කෝලේක උගන්වපු නැති එකෙක් ගුරු සංගම් වල නායකයෙක් වෙලා අධ්‍යාපන වෘත්තීය සමිති වල නායකයෙක් වෙලා මේ රටේ අධ්‍යාපනයට එරෙහිව උද්ඝෝෂණ කරා. මෛත්‍රී පාලකින නිවට නියාලු ග්ලොන්ත පාලකයෙක් ගෙන්න යහපාලනය සඳහා හෝ ජාතික ව්‍යාපාරයේ කියන එකේ 4 වෙනි පුටුවේ වාඩි වෙලා හිටපු අනුර කුමාර දිසානායක අද කියනවා අපි හොරුන්ට සම්බන්ධ නැහැ අපේ අත්වල ලී ගැවිලා නැහැ අපි පිරිසිදුයි අපි හොරකම් කරලා නැහැ කියලා. ඕගොල්ලෝ හොරකම් කරලා නැහැ ඕගොල්ලෝ හොරුන්ට උඩගෙඩි දුන්නා. මහින්ද රාජපක්ෂ මෙනුවෙන් විජිත හේරට්ලා අනුර කුමාරලා කඩේ ගියා 2005. ඒ හින්දා තමයි යුද්ධ දිනන්න පුළුවන් උනේ අපි කියන්නේ නැහැ කියලා. හැබැයි උඹලා දැන් කියනවානේ රාජපක්ෂ හොරු රාජපක්ෂ සාපේ. ඒ රාජපක්ෂ සාපේ කොටස්කාරයෝ තමයි පුතා ඕගොල්ලෝ. ඕගොල්ලෝ තමයි එයාට උදව් කරේ එතෙන්ට එන්න. ඕගොල්ලෝ තමයි රාජපක්ෂ උස්සලා තිබ්බේ. ඕගොල්ලෝ දැන් කොහොමද කියන්නේ නැහැ එහෙම නැහැ රාජපක්ෂ හොරා කියලා. රාජපක්ෂ හොරා නෙමෙයි. පාස්කු ප්‍රහාරයේ දවසේ පල්ලි ගියපේ උන් තමයි වැරදි කියලා නඩු තීන්දුවේ ඔප්පු වෙන දවසක් ආව පුදුම වෙන්න එපා. පාස්කු ප්‍රහාරයේ දවසේ රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර, සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සමස්ත පාර්ලිමේන්තුවේ දේශපාලකයෝ දැනගෙන හිටියා. එදා ඒගොල්ලෝ පල්ලි ගියේ නෑ. හරින් ප්‍රනාන්දුතර එයාගේ තාත්තා කිව්වා එදා පල්ලි යන්න එපා කියලා. කාදිනල්තුමත් එදා පල්ලි ගියේ නෑ. එතුමත් දැනගෙන හිටියා එදා මොන හරි වෙනවා කියලා. ඒ හැමෝගෙම යටි අරමුණු තිබුණා. සමහරුන්ට දේශපාලන අරමුණු තිබුණා. සමහරුන්ට පාපු වහන්සේ වෙන්න අරමුණු තිබුණා. ඒ හැමෝම අහිංසක මිනිස්සු 300-400කගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරා. පුළුවන් නම් කියන්න කාදිනල්තුමා එදා උදේ ඒ දේව මෙහෙකට කොහෙද සම්බන්ධ වුනේ? සම්බන්ධ වුණේ නෑ. පාස්කු ඉරිදා පාස්කු දවසේ දේව මෙහෙකට කාදිනල්තුමා සම්බන්ධ වෙලා නෑ. එතුමත් බේරිලා. කවුද මෙල්ල තියෙන්නේ? අහිංසක මිනිස්සු. යකෝ මීගමුව පැත්තේ යනකොට ගෙවල් වල අම්මා තාත්තා දුව පුතා නාකි යවුන් ඔක්කොම මෙල්ල ගෙවල් වහලලු. තැපෙලකාරයෝ කියනවා දුක. උන් නිසඳස් ලියනවා අඬාන.
පාස්කු ප්‍රහාරය හොයන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ වේදනාව තියෙන්නේ එකම දේශපාලකයෙකුටවත් නෙමෙයි. ඒ වේදනාව තියෙන්නේ මැරිච්ච මිනිසුන්ගේ ඥාතින්ට. මේ රටවල් මම දන්නේ එහෙම වෙයිද කියලා කී දෙනෙක් මට විරුද්ධ වෙයිද දන්නේ නැහැ. ඇත්තටම මේ රටවල් හමුදාව අතර ගන්න ඕනේ. එතකොට මොකෙක්වත් ප්‍රභූවරු නැහැනේ. එතකොට මොකෙකුටවත් විශ්‍රාමයට දෙන්න ඕනේ නැහැනේ. එතකොට මොකෙක් පක්ෂේවත් ආරක්ෂකව යන්න ඕනේ නැහැනේ. හමුදාවනේ පාලනය කරන්නේ. රටේ ගැටුම් නැහැනේ. ඈ මේ රටවල් මේ තරම් විනාශ කරලා පල්ලට දැම්මනම් හොරකම් කරා නම් උන්ගේ සල්ලි අරන් මේ රටේ ණය ගෙවනවා කියලා ආපු බම්බු ගහනවද බම් පෙට්‍රල් ලීටරේ රුපියල් 5කින් වැඩි කරලා 2ක් අඩු කරලා සිඟිසියාතල් දිදි ලයිට් බිල ආසියාවේ අඩුම ලයිට් බිල බවට පත් කරන්න බෑ කොහොමද එහෙම කරන්නේ හැබැයි කවුද එහෙම කිව්වේ ඕගොල්ලන්ගේ අරුණ කුමාර දිසානායක අඩුම තරමේ ඕගොල්ලන්ට ජනාධිපති උපදේශකයවත් නැද්ද අපි කොන්ද පන ගහලා ආණ්ඩුවක් හදාගත්තේ සිංහල බෞද්ධ ඡන්ද වලින් වැඩිපුර ඒ නිසා මේ මිනිස්සුන්ගේ හිත රිදවන්න එපා. එතකොට අපේ ගමන ඉවරයි කියලා මේ මිනිස්සුන්ට කියා දෙන්න ජනාධිපති උපදේශකයෝ නැද්ද? උන් ගලිනවා විතරයිද? උන් පඩි ගන්නවා විතරයිද? කැබ් එකක් එපා කියලා කියපු මාලිමාවේ മന്ത്രി කෙනෙක්ගේ නමක් මට මේකට කමෙන්ට් කරන්න. පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කරන්න කැමති උනේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව නෙමෙයි. ඕගොල්ලෝ හැමදාම කරන්නේ රංගපෑම. ඕගොල්ලෝ හැමදාම කරිත් ඒකයි. ඕගොල්ලෝ තරම් විරුද්ධ වෙච්ච මිනිස්සු මේ ලංකාවේ ඉන්නවද? ඕගොල්ලෝ මාව හෙට අල්ලලා හිරේ දාන්න මට අවුරුදු 1කමාරක දරු පැටියෙකුයි 2කමාරකට දරු පැටියෙකුයි ඉන්නවා. එතකොට උන් කොහොම හරි ජීවත් වෙයි. උන් කවදාවත් ඕගොල්ලෝ වගේ අනුන්ගෙන් හිගා කාලා ජීවත් වෙන්නේ නැහැ. උන්ව බලා ගන්න මට මිනිස්සු ඉන්නවා. අහන දෙයට ඕගොල්ලෝ උත්තර කමෙන්ට් කරන්න බයියා වේසික පුතා හුත්තික පුතා වහලා කියලා දානවට වැඩිය ඕගොල්ලෝ කමෙන්ට් කරන්න උමාඔයේ හිල දැන් තියනවද? හම්බන්තොට වරායි දැන් ගල තියනවද? දැන් මත්තලු ගුවන්තොට පොළට ප්ලේන් එන්නේ නැද්ද? දැන් සුදුවලි ව්‍යාපෘති කීයක් තියනවද ඒ කාලේ කියපු? දැන් ඕගොල්ලෝ නෙළුම් කුළු උට්ට නැගලා පනිනවද? දැන් ඕගොල්ලෝ නෙළුම් පොකුණ වැඩ කර නැති දෙයක්ද? එතකොට ඕගොල්ලෝ විදේශ රටවල් එක්ක දැන් සම්බන්ධකම් නැද්ද? ඕගොල්ලෝ IMF එක එපා කියලා තහනම් කරාද? ඕගොල්ලෝ ප්‍රතික්ෂේප කරාද? ඒක රටට විනාශකාරී ඒගොල්ලෝ දෙන උපදෙස් ක්‍රියාත්මක කරන්න ගියාම අපිට ගැටලු ඇති වෙනවා කියලා ඕගොල්ලෝ දැනගත්තනේ. ඕගොල්ලෝ තරම් ඒවා දැන හිටියේ නෑනේ වෙන කවුරුවත්. ඕගොල්ලෝ IMF එක එපා කිව්වද? ඒ මුදල් එපා කිව්වද? ඒ ආධාර එපා කිව්වද? ඕගොල්ලෝ ගිහිල්ලා අර චූටි ගෑල් ළමයින්ගේ අතින් ඇදලා අල්ලගෙන උම්මා දීදී ඉඹ ඒවා ස්වභාවිකයි. මහින්ද රාජපක්ෂ ළමෙක් වඩාගත්තාම නාට්‍යනේ. ඕගොල්ලෝ මිනිස්සු බදාගෙන ඉඹ ඕගොල්ලෝ දීපු චෙක් සල්ලි ගන්න බෑ නේද? ඒවා රිටර්න් නේද? ඒක රාජපක්ෂ අතින් වුණා නම් ඕගොල්ලෝ මොන තරම් කැම්පේන් එකක් කරයිද? ඕගොල්ලෝ දැන් කියනවනේ දේවා දුන්නේ අපි නිකන් මේ අර මොකක්ද ඒකට කියන්නේ මේ නිකන් ඒවලට නිකන් පස්සේ සල්ලි දෙනවා ඒවලට නිකන් අර උත්සවයට දුන්නේ කියලා කියනවනේ. ඈ ඕගොල්ලෝ කවුරු හරි මේ වීඩියෝ එක බලන කවුරු හරි කුණුහරුප කී බනින්න එපා. ඒකෙන් මට වදින්නේ මං හරි ආසයි කුණුහරුපයක් දැම්මම මටනේ chance එක මගේ page එකේ නේ reach එක වැඩි වෙන්නේ. ඕගොල්ලෝ කවුරු හරි මෙන්න මේ ගම්මානේ සම්පූර්ණ ගම් අතුරු ආධාර දීලා ඉවරයි. 25000 50000 ලක්ෂ 10ක් දෙන්න බෑ ගොබ්බ කතාවල්. මේ රට පුංචි රටක්. කෝටියක් දෙන්න බෑ. ඒක බොරුවක්. කෝටියකින් ගෙවල් 4ක් හැදුවේ හැකි හමුදාව ලව්වා. හමුදාව ලව්වා රජයේ සුරක්ෂිත ඉඩමක් අරගෙන තෝරගෙන ඒකේ මිනිස්සුන්ට එක සමාන ලොකුට ඕනින් නැහැ පොඩියට ඕනින් නැහැ. මොකද දැන් වෙන්නේ තක්සේරුවක් නැහැ. බිත්තියේ ගම් වතුර පාර තියෙන එකටත් 50000 දෙනවා. ගෙයි ඔක්කොම බඩු ගියපු එකටත් දෙන්නේ 50000යි. තක්සේරුවක් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ කවුරු හරි කියන්න මේ ගම්මානට සම්පූර්ණ ආධාර දුන්නා. මේ ගම්මානේ ගැන අපි හොයලා බැලුවා. මේ රටම දැන් හරි දිත්වා වලින් විනාශයටපත් වෙච්ච මිනිස්සු ඔක්කොටම බැලුවා. ඕගොල්ලෝ දන්නවද අපේ ගම්වල අපි බයියෝ. උඹලා කියන විදිහට හොරු උඹලා කියන විදිහට මංකොල්ලකාරයෝ උඹලා කියන විදිහට ජරාම මිනිස්සු ජරා දේශපාලකයෝ වෙනුවෙන් කඩේ යන තිරිසන් උඹලා කියන විදිහට අකෝ අපි වත් පාර්සල් උයලා දුන්නා මිනිස්සුන්ට අපි යනකොට මාලිමාවේ අන්න කුමාරගේ ෆොටෝ එක අලවගෙන පහන දීපු එව්වෝ කර කියා ගන්න දෙයක් නැතු උන්ගේ ප්‍රාදේශීය දේශපාලකයෝ මුකුත් දන්නේ නැහැ උඹත් පාර්සල් 10ක් දීලා Facebook දාලා නිකා හිටියා අපි ගිහිල්ලා මිනිස්සු බේරගත්තා අපි ඒව මාධ්‍ය සම්දර්ශන දැම්මේ නැහැ අපි උඹලා තරම් දේශපාලන පන්ති පහ දේශපාලනය කරලා නැහැ අපි මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා අපි පුංචි මිනිස්සු අපි පේමන්ට් එකක බිස්නස් එකක් කරන්නේ අපි කැලේ බැහැලා බර්ගෝ ටිකක් කඩනවා අලකොල් ටිකක් කඩනවා ඒ වුණාට අපි පුංචි මිනිස්සුත් එක්ක ඉන්නවා අපි ගාවට ඇවිල්ලා බස් එකකට පාර අහන්නේ කාර් එකක් නවත්තලා හරි මේ පුංචි මිනිස්සුන්ගෙන් අපි තමයි මේ මිනිස්සු ජීවත් වෙන විදිය දන්නේ
ගම් වතුරට යට වෙච්ච මිනිස්සු මාගාවට ඇවිල්ලා අර මේස වලට දාන කොලයක් මම විකුණනවා. ඒ කොලේ ගන්න ගමන් කියන අපේ හැමදේම ගියා පුතේ. ආදාර හම්බුණාද? නෑ පුතේ ගමේ නිකන් ගම් වතුර මිදුල්ට ආපු මිනිස්සුන්ට 50000යි අපිට 50000යි. අපේ බඩු ඔක්කොම ගියා. ටීවී පිච්චුණා. ළමයින්ගේ පොත්පත් ගියා. අපිට 50000යි මුකුත් කරන්න බෑ පුතේ. එක්කෝ කියන නෑ පුතේ අපිව නිකන් අපිව මේවයකට අහුුනේ නැල්ලු. අපිට ලොකු විනාශයක් නෑ කියලා අපිට දුන්නේ නෑ. ලැජ්ජ නැද්ද මචං තාම කඩේ යන්න? මම කියන්නේ ඊළඟ පාර නාමල්ට දෙන්න කියලා. මම කියන්නේ කිසිම දේශපාලකයෙක් කවදාවත් පුංචි මිනිස්සු වෙනුවෙන් බලනවා කියලා. මම කියන්නේ ඕගොල්ලෝ ඒසා විශාල බොරු ප්‍රමාණයක් කියලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා. ඕගොල්ලන්ට මතකයිද දන්නේ නැහැ ඕගොල්ලෝ ඩෝබි කියන මේවා එකෙන් උන්මත්ත වෙලා නැත්තම් කරු ජයසූරිය කියන කතානායකයා ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ හොඳම മന്ത്രിවරයා අනුකුමාර දිසානායක මොනවා කියලාද බොරු කියලා කට උල් කර කර ඇස් ලොකු කර කර මොන්න තරම් මොනසා විශාල බොරු ප්‍රමාණයක් කිව්වද මොන්න තරම් මිනිස්සු උසිගැන්නුවද ලෝකේ ඉන්න තිරිසම්ම විපක්ෂයේ බවට මම තීරණය කරේ ඕගොල්ලන්ගේ ජනතා විමුක්ති පෙරමුණ කොරෝනා ඇවිල්ලා ලෙඩ්ඩු 24 දෙනෙක්ව කොළඹ බෝන රෝග විද්‍යායතනයේට දැන් මම මට මතක විදිහට දැන් ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා තමයි. එතකොට එතන හිටපු විශේෂඥ වෛද්‍යවරයා ආනන්ද මොකක් කර නමකින් එන්නේ එතුමා එතන ඉන්න කාලේ කොරෝනා රෝගීන් 24 දෙනෙක් ගිහිල්ලා IDH එකට දැම්මහම බෝන රෝග විද්‍යායතනයේට ඔයාලගේ ওই සුපිරිසිදුයි සුපේසලයි ශික්ෂාකාමී නියමයි පට්ට කියන මහත් තිරිසන් දේශපාලකයෝ එතෙන්ට ගිහිල්ලා ඒ ගමේ මිනිස්සු ටිකක් එකතු කරගෙන උද්ඝෝෂණ කරා මේ වසංගතකාරයෝ මේ ගමට ගේන්න එපා කියලා. එහෙම කළා මුළු රටේම කොරෝනා ආපුවාම ඕගොල්ලන්ගේ දේශපාලකයෝ රතුතරුව පුකේ ගහගෙන හැංගුණා. ගෝඨාභය ඇල්ලතුරුළු ගැහුවේ එක තැනක කියනවා. අන්තන කියන ගෝඨාභය විසෙන්නක් කරා ඒකින් තමයි මිනිස්සු ලෙඩ වෙන්නේ කියලා. දෙකෙන් එකක් කියහල්ලා. ඒ කාලේ උඹලා හැංගුණාම රට වටේම කොරෝනා බහුණාම වීරෝදා රණවිරුවා විතරයි අපක්ෂපාතීව මිනිස්සුන්ට බැලුවේ. උන්ට කණ්ඩ තියෙන දේ උන්ට නිදා ගන්න තියෙන පැදුර කොට්ටේ උන්ගේ බෙෂීට් එක දීලා මේ රටේ මිනිස්සු ආරක්ෂා කරේ වීරෝදා රණවිරුවෝ. උඹලා දන්නේ නැති උනාට උඹලගේ අම්මගේ පැත්තේ තාත්තාගේ පැත්තේ සහෝදරයාගේ පැත්තේ ඥාත උඹ බඳින ගෑණිගේ පැත්තේ මිනිහාගේ පැත්තේ කවුරු හරි යුද්ධෙට ගියා. ගිහිල්ලා උන් මේ රට වෙනුවෙන් මැරුණා. අනුරාධපුරයෙන් උඩහට අනුරාධපුර යාපනයේ හන්දියෙන් උඩහට හැම බිම්ම අඟලකම අපේ කොල්ලන්ගේ ලේ හැලිලා තියෙනවා. එදා ආයුධ නොතිබුණාට උඹලා දැන් කියනවානේ ආයුධ පෙන්නලා නිදහස් සමරන්න ඕනේ නැහැ. ඒක අභිමානයක් නැහැ කියලා. අභිමානයක් නැහැ බං ගෙවල් වලට පැනලා බත්මුට්ටි උසන් දීපේ උන්ට අභිමානේ තියෙන්නේ රට වෙනුවෙන් අම්මා තාත්තා දාලා බේපල අතහැරලා දාලා සොච්චම් පඩියකට තුවක්කු කඳක් කරේ තියාගෙන පතරොන් වැල් ටිකක් එල්ලගෙන තියාගෙන සතුරා නසාගෙන ඉස්සරහට ගියපු මිනිස්සුන්ට අභිමානයක් තියෙනවා. උන් වලවල් වල මහ පොළොවේ වැටිලා ඉඳගෙන බලන් ඉන්න උඹලා මේ කරන සක්කිලි වැඩ. උඹලා මහ ලොකුට නිදහස් චතුරස්‍රයේ ඉඳගෙන කියනවා ජාතිවාදීට ඉඩක් නැහැ. උඹලා ඒ කියන්නේ බයි අනිත් දේශපාලක පක්ෂ වලට අපිට විරුද්ධ වෙන්න ඉඩක් නැහැ කියලා මිස උත්තරේ නැගී එන අන්තවාදයට විරුද්ධ වෙනවා කියලා නෙමෙයි. එහෙම කියනවා නම් කොහොමද තඩි බැනර් අරගෙන 600ක් පෙළ ගැහිලා එන්නේ? ඕගොල්ලෝ නාම රාජපක්ෂව බේරගන්න නෙමෙයි. පිළිගන්න මිනිස්සු FCID එක ගාවට CID ගාවට එනවා කියලා ඕගොල්ලන්ට බුද්ධියන්ස වාර්තා එනවා. ඕගොල්ලන්ට බුද්ධියන්ස වාර්තා එන්නේ නැහනේ උතුරේ LTT ත්‍රස්තවාදීන් වෙනුවෙන් මෙන්න මෙහෙම උද්ඝෝෂණයක් තව ටිකකින් තියෙන තවමට 2-3000ක් එනවා කියලා. ඒ වුණාට ඇවිල්ලානේ. එතකොට ඕගොල්ලෝ කරන්නේ විපක්ෂයේ මර්ධනය කිරීම මිස ඕගොල්ලෝ ත්‍රස්තවාදයට එරෙහි නැහැ. ඕගොල්ලෝ ත්‍රස්තවාදයේ ප්‍රවර්ධනය කරනවා. ඕගොල්ලෝ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා. ත්‍රස්තවාදීන්ගේ මනදොල පිනවනවා. ඒ වෙනුවෙන් ඕගොල්ලෝ අහිංසක මිනිස්සුන්ට බයිනවා, ගහනවා, හිරේ දානවා. අපිට ඕගොල්ලෝ මොනවද නොකියන්නේ? ඕගොල්ලන්ට පුළුවන් අපේ ඩීටේල්ස් අරගෙන අපිව චෙක් කරලා බලන්න මුන් මොනවටද සම්බන්ධ? මුන් කුඩුයි කුල්ලා තියනවද? ගංජාවි කුල්ලා තියනවද? හිරේ ඉඳලා තියන්නේ මොනවද කරලා තියන්නේ? මුන් රාජ්‍යවල් වලින් හම්බ කරගෙන තියනවද? මුන් ඉඩම් අරන් තියනවද? රස්සා අරන් තියනවද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. බලලා තමයි ඕගොල්ලෝ මෙන්න බයියෙක් මුන්ගෙන් යපිච්ච එකේ කියලා තීරණය කරන්න ඕනේ. ඇයි පුංචි මිනිහෙකුට දේශපාලනය කතා කරන්න බැරි? ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගුණේ කොළඹ තරු හතේ හෝටලයකින් නෙමෙයි. කොළඹ හතේ ගියක් ඇතුලේ නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගුණේ මහා ලන්දකින් කැලෑවකින් පුංචි මඩුවක් ඇතුලේ කූඩාරමක් ඇතුලේ කරපු සාකච්ඡාවකින් ඒ තරුණ ව්‍යාපාරය ගොඩ නැගුණේ. උඹලා දන්නවද මං JVP කරන්න? උඹලා දන්නවද පන්ති දේශපාලනේ? 2001 2002 2003 ඉපදිලා යුද්ධය කියන්නේ මොකද්ද? රණවිරුවා කියන්නේ කවුද? කීසේ වෙතත් අම්මා තාත්තා කියන්නේ කවුද කියලා දන්නේ නැති උඹලා කොහෙද බන් දේශපාලනය කතා කරන්නේ? උඹලත් එක දේශපාලනය කරනවට වැඩිය හොඳයි සරමක් කුස්සගෙන අන්නාසි කැල්ලම් මැදින් දුවනවා. වේස 70.